අපි දුප්පත්. නමුත් මේක තමයි ලංකාවේ මම දකින්නේ පොහොසත්ම රජ මහ විහාරය. කිසිම දෙයක් නැහැ. නින්දගම් නැහැ, රබර් රෝද, තේ වතු, පොල් වතු, කුරුඳු වතු නැහැ, ප්‍රාඩෝ ඩිපෙන්ඩන්ට් එල්ලකෝර වාහන නැහැ, කෝටිපති දායකයෝ නැහැ. බොහොම අමාරුවෙන් තමයි මේ ස්ථානය පවත්වාගෙන යන්නේ. ඉතාමත්ම දුප්පත් ස්ථානයක්. හැබැයි භෞතික සම්පත් අතින්, දේපල වස්තු අතින් මුළු තුන් ලෝකෙටම තියෙන එකම දළදා වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක්. ඒ වැඩ සිටින්නේ මේ ස්ථානයේ මේ චෛත්‍ය රාජන් වහන්සේ තුල වැඩ සිටින දළදා වහන්සේ. ඒ නිසා අපි පොහොසත්. මේවා රැකෙන්න ඕනේ, පවතින්න ඕනේ. නිසා කවුරු මොන නීති ගෙනාවත් මේවා රකින්නේ අපි, මේවා කරන්නේ අපි. අනේ කරුණා කරලා පින් සිද්ධවනවා මේකට මොකක් හරි දෙයක් කරන්න. අපේ ජීවිතය අපි කැප කරලා දෙන වයස 10 11 ඉඳලා ශාසනය වෙනුවෙන්. ඒ නිසා හිරේ දානවා නම්, එල්ලුම් ගස් යවනවා නම් බුද්ධ ශාසනයෙන් ජීවිතේ වුණත් පරිත්‍යාග කරන්න අපි සූදානම්. අද දැන් මේ තත්ත්වයට වෙනකොට මම 13 වෙනි පරම්පරාව බවට පත් වෙලා ඉන්නේ. එතකොට වර්තමාන 13 වෙනි විහාරාධිපතින් වහන්සේ වශයෙන් මම කටයුතු කරන්නේ. ඉතින් කනගාටුවෙන් නම් කියන්න ඕනේ මේ ස්ථානේ මේ ලංකාවේ තියෙන දුප්පත්ම රජ මහ විහාරය. කිසිම දෙයක් නැහැ. නින්දගම් නැහැ, රබර් රෝද, තේ වතු, පොල් වතු, කුරුඳු වතු නැහැ, ප්‍රාඩෝ ඩිපෙන්ඩන්ට් එල්ලකෝර වාහන නැහැ, කෝටිපති දායකයෝ නැහැ. බොහොම අමාරුවෙන් තමයි මේ ස්ථානේ පවත්වාගෙන යන්නේ. ඉතාමත්ම දුප්පත් ස්ථානයක්. හැබැයි භෞතික සම්පත් අතින්, දේපල වස්තු අතින් අපි දුප්පත්. නමුත් මේක තමයි ලංකාවේ මම දකින්නේ පොහොසත්ම රජ මහ විහාරය. හේතුව මොකද? ලෝකයේ කිසිම කෙනෙකු නැති වටිනා වස්තුවක් අප සන්තකේ තියෙනවා. මුළු තුන් ලෝකෙටම තියෙන එකම දළදා වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් සිටිනම් ඒ වැඩ සිටින්නේ මේ ස්ථානයේ මේ චෛත්‍ය රාජන් වහන්සේ තුල වැඩ සිටින දළදා වහන්සේ. ඒ නිසා අපි පොහොසත්. ඒ නිසා මේ ගලපාත රාජමහ විහාරස්ථානය කියන්නේ මහා පුදුම ශ්‍රේෂ්ඨ වටිනා සිද්ධාස්ථානයක්. බ්‍රහ්ම ලෝකේ ඉන්න මහා බ්‍රහ්මයාත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට වඳිනවා නම් එන්න ඕනේ මේ ස්ථානයේ. එහෙම වටිනා මේ සිද්ධාස්ථානය අපි රැක ගන්න ඕනේ. මේ ස්ථානයේ දැන් විශාල වශයෙන් අලාභහානි තත්ත්වයටපත් වෙලා යන්නේ මේ ගොඩනැගිලි පිපිරීම. ඒ වගේම විශාල අලාභහානි වීම පවතිනවා. ඉතින් මේවට අවධානයක් නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ස්ථානයේ පවරගෙන තියෙනවා. නමුත් ඒ වුණාට ඒගොල්ලන්ගේ නිකන් මේ බොරු මම කියන වචනයක් තියෙනවා. හැමදාමත් බෝලේ පාස් කරන එක විතරයි. එතනින් මෙතෙන් අපි යමක් කිව්වහම එතනින් කොළඹට කිව්වා, කොළඹින් තව එකක් කිව්වා, කවුරු හරි ආවා බොරුවක් කළා. ඔය නිකන් මොනවා හරි කරලා යනවා. දැන් අදත් මේ ටික කරන ඇවිල්ලා බොරුවට. කිසි වැඩක් නැහැ. ඒ නිසා මේ ස්ථාන රැක්කේ අපි, මේවා ආරක්ෂා කළේ අපි, මේවා දියුණු කරන්නේ අපි. ඒ නිසා මේවල අපි පුරාවිද්‍යාවේ අපි වැඩකාරයෝ නෙවෙයි, සේවකයෝ නෙවෙයි, අතුපතු ගාන්නිනා නෙවෙයි. ඒගොල්ලෝ විහාරාධිපතිවරුත් නෙවෙයි. ඒ නිසා මේ කාර්යයන් අපි මොන ආයතනේ මොන වුණත් අපි මේවා කරගෙන රැක ගන්න ඕනේ. අනාගතයේ මේ ශාසන පැවැත්ම උදෙසා. ඒ නිසා මේ අවිනාශ වෙන්න බෑ. ඒ නිසා මේ වටිනා සිද්ධාස්ථානය පිළිබඳව මම බොහොම කෙටි විස්තරයක් ඔය ඉදිරිපත් කළේ. ඉතින් මේ ස්ථානයේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ අනුව මේකට අහුම්කම් දෙන හැම කෙනෙක්ම තේරුම් අරගෙන මේ ස්ථාන රැක ගන්න, මේ ස්ථාන දියුණු කරන්න උදව් කරන්න කියලා ඉන්නම තමයි කරන්නේ. මේ විෂ්ණු ප්‍රතිමාව දැන් ජරා ජීර්ණ අත්දැකපත් වීගෙන යනවා. හේතුව මොකද? මේක මැට්ටෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කාලේ මැටි වලින් තමයි එදා ඒ නිර්මාණ හුඟක් කරලා තියෙන්නේ. ඒ අනුව දැන් මේ විෂ්ණු ප්‍රතිමාවේ අබලන් වීම, පිපුරායාම්, කඩාවැටීම්, ඒ වගේම සත්තුන් විසින් හාරන ස්වභාවයන් තියෙනවා. ඩස්ට් එකක් වගේ කුඩු හැලෙනවා. ඉතින් දැන් මේ විෂ්ණු ප්‍රතිමාව ප්‍රතිසංස්කරණය කර ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණයක්ව පවතිනවා. ඉතින් මම මේක පුරාවිද්‍යාවට සඳහන් කළා. ඒගොල්ලන් පෙන්නුවා ගෙනල්ලා මේක ඇතුළට අරගෙන පෙන්නුවා. මම මේ දේවාලට කාන්තාවන් ගන්නෙ නෑ. නමුත් ඒගොල්ලන් මම අරන් මේක පෙන්නුවා. නමුත් කිසිම ප්‍රතිකර්මයක් නෑ. රසායනික අය එනවා. ඒ වගේම ප්‍රතිමා නිර්මාණ අරාමයේ පිළිබඳව උපදෙස් දෙන අය එනවා. බලනවා යනවා, එච්චරයි, කිසිම දෙයක් නැහැ. හැබැයි ඇවිල්ලා බලව බවට සටහන් කරනවා, එච්චරයි, වෙච්ච සිතක් නැහැ මේ දක්වා. ඉතින් මේක දැන් ඉතාමත්ම සෝචනීයයි. මොකද මේ මහානුභාව සම්පන්න විෂ්ණු ප්‍රතිමාව දැන් මෙතන පේනවා බැලුවාම ඒක හිටි පිළිමේ දැන් ඉතාමත්ම ආනුභාව සම්පන්නයි. පැහැදිලිව පේනවා. දැන් මේකේ ප්‍රතිමාවේ මේ පය පැත්තට ගත්තයින් පස්සේ මේ යට සත්තු විසින් හාරන ස්වභාවයක් තියෙනවා. මේ කුඩු ඒ වගේ මේවා ගැලවෙනවා. දැන් මේ මැට්ටෙන් උඩ මේ හුණු මේ වගේ කොච්චර ගලත් මේ මැටි ඇතුලින් පිපිරීම තුලින් කඩාන වැටෙනවා. දැන් මේ පැත්තට වෙන්න විශාල හානිකර තත්ත්වයක් මේ පතුරක් ගැලවෙන්න ආසන්නයි. මේ මෙතන පේනවා පැහැදිලිවම මේ පතුර ගැලවෙන්න ආසන්න තත්ත්වෙන් පවතින්නේ. ඉතින් ඒ විදිහේ හානිකර තත්ත්වයක්.
සිද්ධ වීම පවතිනවා. ඒ නිසා මේක සැක ගැනීම ඉතාමත්ම වටිනවා. මොකද පෞරාණික ප්‍රතිමාවක් බැවින් ඉතිහාසගතව තියෙන්නේ ශ්‍රද්ධාතිස්ස මහරජතුමාගේ නිර්මාණයක් වශයෙන් තමයි. අපේ නූතන සංඝ පරම්පරාවේ මේ ස්ථානයේ ආදිකතුරුන් වහන්සේ බවට පත්වන්නේ දෙද්දුව ධම්මානන්දාභිධාන මහානායක හාමුදුරුවෝ. උන්වහන්සේ 57 වෙනි ගෝලයා වශයෙන් වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරන්ගේ ළඟ පැවිදි වෙලා අවුරුදු ගාණක් උන්වහන්සේ ළඟ බණ දහම් ඉගෙනගෙන මේ ස්ථානට ඇවිල්ලා මේ ස්ථානයේ කටුකොහල් අරෝම ප්‍රතිසංස්කරණ කටයුතු පටන් ගන්නවා. උන්වහන්සේගේ ගෝලයා තමයි කන්දේ විහාරය ආරම්භ කරන්නේ අලුත්ජම. කරපාගල දේවමිත්ත කියන හාමුදුරුවෝ උන්වහන්සේගේ ගෝලයා. උන්වහන්සේ තමයි කන්දේ විහාරය බොහොම සුප්‍රසිද්ධ තැනක් කන්දේ විහාරය. හැමෝම යන්නේ තැනක් කන්දේ විහාරය. මේක ශාඛාවක්. මේෙන් තමයි කන්දේ විහාරය පටන් ගන්නෙ. ඉතින් දැන් මේක අවුරුදු 100කිම වගේ ගොඩනැගිල්ලක්. දැන් මේක ඉතාමත්ම අබලන් තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. යටලී පාත් වෙලා, ඒ වගේම කණු දි รา පත් වෙලා, බිත්ති පුපුරලා ගිහිල්ලා දැන් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න භයානක තත්ත්වෙට තියෙනවා. ඒ තාමත් ප්‍රයෝජන ගන්නවා. මොකද හේතුව මේ ස්ථානයේ ධර්මශාලාවක් නැතිකම නිසා ධර්මශාලාවට පාවිච්චි කරන්නේත් මේක. ඉතින් පොය හවුස් වලට උපාසක උපාසිකාවෝ සිය ගාණක් සියලු සමාදන් වෙනවා. ඒ වගේම වෙනත් සමාජ සේවා කටයුතු වලට රැස්වීම ආරාමය පවත්වන මේ ප්‍රදේශේ භාවිතා කරන්නේ මේ ශාලාව. ඉතින් මේ ශාලාව මේ අබලන් තත්ත්වයේ යටතේ අපට ගොඩනගා ගන්නයි අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් මේක විශාල ධන සම්භාරයක් වැය වෙන්න ඕන එකක් බවයි පැහැදිලිව පේන්නේ. පුරාවිද්‍යාත්මක ස්ථානයක්නේ. ඒ නිසා ඒගොල්ලන්ගේ අනුමැතියෙන් කරගෙන යන්න හම්බෙන්නේ. ඒගොල්ලෝ ඒකට යොමු කළ යුත්තන් යොමු කරලා කර දෙනවා. අපි ඒකට කැමතියි. ඉතින් නමුත් අපි යොමු කරන අය හරහා කරන්න දෙනවා නම් අපි ඒකට ලෑස්ති. විහාරකයේ ආරක්ෂා කිරීමට මේකට ඉතා ඉක්මනින් මොකක් හරි කර්මයක් කරන්න ඕනේ. දැන් අපි කලින් පෙන්නපු දර්ශන දෙපේ වුණා පිපිරියාම් දකින්න නැති මේ අපේ අය. ඉතින් පේනවනේ මහා විශාල විනාශයකට මුහුණ පාලා තින්නේ. මට පේනවා තව අවුරුදු 15ක් 20ක් යවන්න මේක විශාල අගාධයට වැටෙනවා. විශ්වවිද්‍යාලයේ කවුරු හෝ මහාචාර්යවරයෙක්ට හරි පුරාවිද්‍යාවේ ඉන්න ඒ පිළිබඳ විශේෂඥයෙකුට මොකද මේ වගේ දේවල් නෙමෙයි අද සාක්ෂි වෙලා තියෙන්නේ. ඒක නිසා මම යලි කියන්නේ මේ රටේ රැකිය යුතු ස්ථානම රැක ඉන්නේ නැතුව ඔය 2 3 4ක් තෝරාගෙන ඊට වඩා අවධානය යොමු කළ යුතු මේ ස්ථාන පිළිබඳවත් අවධානය යොමු කළා. මේ දකුණු පළාතේ බෙන්තල පාලමට නොදරින් ආරම්භයේම තියෙන මේ ස්ථානයේ රැක ගන්න අනේ කරුණා කරලා පින් සිද්ධ වෙනවා. මේකට මොකක් හරි දෙයක් කරන්න. අනිවාර්යෙන් කවුරු හරි ඉදිරිපත් වෙයි මේ අපිට ඉතා ඉක්මනින් කර දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ තුන් ලෝකේම වැඩ ඉන්න එකම ජීවදන්ත ධාතුන් වහන්සේ තමයි මේ චෛත්‍යය තුල වැඩ ඉන්නේ. ඒ චෛත්‍ය රාජන් වහන්සේ අභියස මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රතිමාවක් නිර්මාණය කිරීම තරම් සුදුසු දෙයක් තවත් නැහැ මම දකින්නේ. හේතුව මොකද මිනිස්සුන්ට මනසට එන්න ඕනේ මේ වදින්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කියන එක. ඒ අනුව මේක සුදුසුම තමයි අපි මේ නිර්මාණය කළේ. මේක හදන්න ගියාම විවිධ ප්‍රශ්න ආවා. පුරාවිද්‍යාව හරස් වුණා. මට විවිධ තර්ජන ගර්ජන ආවා. නමුත් මම එකක්වත් සැලකුවේ නෑ. මම ඇහුවා මේක මම මෙතන හදන්නද ඔයගොල්ලන්ගේ ඉඩමේ හදන්නද වත්තේ හදන්නද? ඒ නිසා මම මේක හදනවා. මොකද හේතුව අපේ ජීවිතය අපි කැප කරලා තියෙන වයස 10 11 ඉඳලා ශාසනය වෙනුවෙන්. ඒ නිසා හිරේ දානවා නම් එල්ලුම් ගස් යවනවා නම් බුද්ධ ශාසනයෙන් ජීවිතේ වුණත් පරිත්‍යාග කරන්න අපි සූදානම්. ඒ දකින්න හම්බෙන්නේ මහනුවර රාජධානී සමයේ ඒ ආభాෂයේ චිත්‍රවල ප්‍රතිමාවල තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි ආණ්ඩුවේ බලපෑම දකින්න පුළුවන්. මේ උඩ සිවිලිමේ සුදු නෝන්ලාගේ සුදු මහත්තුරුන්ගේ රූප හිටම් මේකේ තියෙනවා. ඒ වගේම දැනට මේ විහාරස්ථානයක් රැකගත යුතු එකක්. මේ චිත්‍ර ඔක්කොම අභාවයට යමින් පවතිනවා. මේවට කිසිම ප්‍රතිකර්මයක් පුරාවිද්‍යාවෙන්වත් මොකෙන්වත් සිද්ධ වෙන්නේ නැහැ. මේ ස්ථානයේ පුරාවිද්‍යාවෙන් පවරාගත්ත විහාර භූමියක්. නමුත් පිපිරීම් වලට ලක් වෙලා තියෙනවා. චිත්‍ර ලක් වෙනවා. මේවා ඊටමත් වටිනා පෞරාණික චිත්‍ර. ඊළඟට මේවා ලී කණු. මේවා මේ විදිහට මේ උඩ දි รา පත් වෙච්ච අපි ආපහු ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. හැබැයි ඒ වෙලාවවලදී පුරාවිද්‍යාව මේකට ඇඟිලි ගහන්න ආවේ නැහැ. මොකද හේතුව පුරාවිද්‍යාවට පවරාගෙන නැහැ. දළදා වහන්සේ මෙතන තියෙන බවට සනාථ කිරීමට කවුරුන් හෝ පරීක්ෂණ මුකුත් කරලා තිබුණාද? ඔව් මීට අවුරුදු 260කට වගේ කලින් මේ චෛත්‍ය ආපහු ප්‍රතිසංස්කරණය වෙලාවේදී මේ විහාරස්ථාන ගොඩනැගෙන වෙලාවදී ප්‍රහාර වලින් පස්සේ පෘතුගීසීන්ගේ මේ දළදා වහන්සේ ලියන ප්‍රදර්ශනයක් කරු බව සටහන් වෙනවා. ඔව් දාස් ගානක් ප්‍රදර්ශනය කළා ආපහු එහෙමම චෛත්‍ය තුල නිදහස් කළා. ඉතින් මගේ දැන් මමත් අදහස් කරනවා මේ යුගෙත් ඒ කාර්යය කරනවා හොඳයි කියලා. දළදා වහන්සේ එළියට අරන් ප්‍රදර්ශනයක් කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේ කාටවත් අතපාන්න කන්තිදිරි ගන්න ඕනේ නැහැ. මම හිතන්නේ ටිබෙට් බෞද්ධයෝ ටිකම ඇවිල්ලා මේක හදන්න. ටිබෙට් බෞද්ධයෝ ටික. හේතුව මොකද? ටිබෙට් බෞද්ධයෝ හරිම ආදරේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මුළු ටිබෙට් රටම රටට ආදායමක් ලැබේ. ප්‍රාර්ථනා කරමු. ඔව්. දැන් අපේ රාජරාජ මහා මාත්‍යාදී මේවා සිද්ධ කළේ ඒ බඳු පරමාර්ථ ඇතුව. ඒ නිසා එතුමාලා මේ ඇති කරපු දේවල් අපේ සිංහල රජවරු අපේ බෞද්ධ රජවරු
මේවා රැක ගැනීම ඇත්ත වශයෙන්ම සිංහල බෞද්ධයන්ගේ යුතුකමක් කියලා මම කල්පනා කරන්නේ. එම නිසා මගේ අවසාන ඉල්ලීම වන්නේ මේ දර්ශන ටික බලලා මේ ස්ථානට වෙලා යන හානිය දිහා බලලා මේක පුනරුත්ථාපනය කරගන්න, මේක තව බොහෝ කාලයක් රැකගන්න මේ ස්ථානය විශේෂයෙන්ම ශාසනයට කරන මහෝපකාරීත්වයක් වශයෙන් කල්පනා කරලා අපිට පුළුවන් නම් කවුරු හෝ මේ රටේ හෝ විදේශගත ඉන්න කෙනෙක් හෝ කවුරුම හෝ කමක් නැහැ, අනුග්‍රහයකව එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි 100 ගාණක් වුණත් කමක් නැහැ අපිට සම්බන්ධ වෙලා මේක ගොඩනගා ගන්න අපට සහායක් දක්වන්න පුළුවන් නම්, මූල්‍යමය ශක්තියක් දෙන්න පුළුවන් නම්, භාණ්ඩමය ශක්තියක් දෙන්න පුළුවන් නම් අපි ඒක බොහොම අගය කරනවා. සැබවින්ම මම හිතන්නේ ඒක තමයි මගේ අවසාන ඉල්ලීම බවට පත් වෙන්නේ. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපි දුරකථන අංකය තමයි 0342 70319. මගේ නම තමයි විහාරාධිපති දර්ශනපති පණ්ඩිත සීගිරිය අනෝම හාමුදුරුවන් වහන්සේ. ඒ වගේම ස්ථානයේ නම තමයි ඓතිහාසික ගලපාත ගලතුරුමුල රාජමහා විහාරස්ථානය.